තිරස් සුමට තලයක් මත කරත්තයක් 4 මිශ්‍රණයක ඒකාකාර වේගෙන් ගමන් කරයි. ඕකේ. කරත්තයක් යනවලු ඒකාකාර වේගෙන් 4ක. කරත්තය තුල නිශ්චල සිට මිනිස්සෙක් කරත්තයේ ගමන් දිශාවට ලම්බ වූ දිශාවක් ඔස්සේ ගලත් තමාට සාපේක්ෂව තිරසර අංශක 60ක් ආන දිශාවක් ඔස්සේ 6 මිශ්‍රණයක ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරාලු. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 52ක් දායාද කළ කොන්දේසි රහිත හොඳම ප්‍රතිඵල මහේන් ජේකබ් නම්බර් 0 මානුවර. හරි. කොල්ලෝ කරත්තය යනවා. කරත්තය අමතක කරන්නකෝ. මෙයා විසික් කරනවලු ගල තමාට සාපේක්ෂව. තමා යන ගමන් තිරසර අංශක 60ක් ආන දිශාවක් ඔස්සේ 6 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. තිරසර අංශක 60ක් ආන දිශාවක් ඔස්සේ 6 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. හැබැයි තව විසික් කරලා තියෙන්නේ යන දිශාවට ලම්බකව. ඒ කියන්නේ මෙහෙම යනවා කියන්නකො. හරි. මෙහෙම කරත්තය යනවා නම් විසික් කරලා තියෙන්නේ යන දිශාවට ලම්බකව තිරසෙක් අංශක 60ක් ඇල කරලා මෙන්න මෙහෙම. මෙහෙම. එතකොට මේ විසික් කරපු ගලට අර විසික් කරද්දී දෙන ප්‍රවේගයේ තිරස් සංරචකයක් එනවා. සිරස් සංරචකයක් එනවා. කරත්තේ ඉඳලා විසික් කරද්දී ඒ ගලට කරත්තේ ප්‍රවේගෙත් ලැබෙනවා. එයාට අර කියන කරත්තේ ප්‍රවේගෙත් ලැබෙනවා තිරස් අතර. ඒතර මෙහාට තිරස් සංරචකෙකුත් ඇවිල්ලා කරත්තේ යනින් ගමන් විසික් කරමින්ද මෙහෙටත් තව කීයද කරත්තේ ප්‍රවේගය 4නේ. 4ක සංරචකයකුත් එනවා. මෙහෙමයි. ගලේ පොළොවට සාපේක්ෂව ආරම්භ ප්‍රවේගයේ සිරස් සංරචකය. පොළොවට සාපේක්ෂව ආරම්භ ප්‍රවේගයේ සිරස් සංරචකය. 6 කෙනෙක් කෙනා සිරස් කරලා ගන්න 6යි sin 60නේ. 6යි sin 60. sin 60 කියන්නේ කීයද? මූල 3 යට 2. හරි. ඒ කියන්නේ 6 3 2 බෙදලා ගත්තාම 3යි මූල 3 1.7යි 3යි 2යි. ඉතින් ඔක සුළු කරලා තියමු. 5.1යි 9යි 6යි. හරි. ආරම්භක ප්‍රවේගයේ සිරස් සංරචක කියන්නේ 6යි sin 60 කියලා. sin 60 මූල 3 යට 2 දැම්මා. 3යි මූල 3 කියන්නේ 1.7යි 3යි 2. 5.196ක් ආවා මට. හරි. එක ලකුණයි. B ගලේ පොළොවට සාපේක්ෂව ආරම්භ ප්‍රවේගයේ තිරස් සංරචකයාගේ කුමක්ද? පොළොවට සාපේක්ෂව ආරම්භ ප්‍රවේගය. මෙහෙමයි. කරත් ඉඳලා විසික් කරනකොට ලබා දෙනවා තිරස් අතර 6කුයි cos 60ක්. 6කුයි cos 60ක් ලබා දෙනවා. 6යි cos 60 කියන්නේ ඉතින් භාගය කියලා ගත්තම 3යි. මේක නෙමෙයි උත්තරේ. හරි. මේක නෙමෙයි උත්තරේ. මේ තමයි ඒ ළමයට සාපේක්ෂව තිරසර ලැබෙන සංරචකය. 3යි. ඒ හැර උඩින් බල්ලා හිතන්නකෝ. මේ අත්තට උඩින් බල්ලා හරි කරත්ත මෙහෙට නම් යන්නේ 4ක වේගෙන්. හරි. විසික් කිරීම හින්දා ලැබුණු තුරස් සංරචක 3යි. ඒ 3 එකයි මේ 4 එකයි ලම්බයි. මොකද මේ 4 ප්‍රවේගය තිබෙම ගලට ලැබෙනවා. එතකොට සම්ප්‍රයුක්ත තිරස් සංරචකය වෙන්නේ මෙයා වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න. 3 වර්ගය ධන 4 වර්ගය. ලම්බක දෛශික දෙකක් පුතේ. 3 වර්ගය ධන 4 වර්ගය වර්ගමූලය කියලා ලියන්න. ඉතින් ඕක රෙන්නේ කොහොමද 5නේ පුතේ. 5යි. ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. අර විසික් කිරීම නිසා ළමයට සාපේක්ෂව ලැබෙන තිරස් සංරචකයේ හඳුර ගන්නට එක ලකුණයි. ඒකයි කරත්ත ප්‍රවේගයක් ගලට හම්බෙලා ඒ දෙක ලම්බයි සංරචක දෙක වර්ග කළ එකතු කළ වර්ගමූලය අරන් 5 ගන්නවට තව ලකුණුකුයි තියෙනවා. හරි. ඒතර මේක ඇත්තරම විසික් වෙන්නේ තිරස්ස ගත්තොත් 3යි 4යි ඒ දෙකේ සම්ප්‍රයුක්ත 5 මෙන්න මේ වගේ ඇලයකට විසික් වෙන්නේ. පොළොවට සාපේක්ෂව. හරි. ඊට පස්සේ ගල තම පතේ උපරිමුසේට ගියාම මොකද වෙන්නේ? සිරස් සංරචකයේ බිඳුවක් වෙනවා. ගුරුත්වය නිසා මන්දනය වෙලා. තන්තුවකින් එල්ලා ඇති ගලට සමාන ස්කන්ධය දෙන වස්තුවක් එක පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් සිදු කරයි. මම නෝට්වල කියලා තියෙනවා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් කියන්නේ මොනවද? ගැටුමෙන් පස්සේ වස්තු දෙක එකට ඇලී ගමන් කරනවා නම් සංයුක්ත වස්තුවක් ලෙස හැසිරෙනවා නම් ඒවා තමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් කියන්නේ. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් වලදී අනිවාර්යෙන් ඡාශක්ති හානියක් සිද්ධ වෙනවාමයි. ඒවා කවදාවත් ඡාශක්ති සංස්ථිතික සංයුක්ත වස්තු වශයෙන් ගමන් කරන්නේ කවදාවත් සංස්ථිතික වෙන්නේ නැහැ. ඡාශක්ති සංස්ථිතික වෙන්නේ නැහැ. ප්‍රත්‍යස්ත ගැටුම් එන්නේ නැහැ. ගැටුමෙන් පස්සේ සංයුක්ත වස්තු ලෙස ගමන් කරන එක අනිවාර්යෙන් අප්‍රත්‍යස්ත ගැටුමක්. ඒවට කියන විශේෂ නම තමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම්.
මුලින් අහනවනේ ගැටෙන මොහොතට පසු වස්තුවේ වේගය කුමක්ද? හරි. දැන් ගල උපරිමසේදී සිරස් ප්‍රවේග බිඳුවයි. නමුත් අපි දන්නවා ප්‍රක්ෂිප්තයකදී තිරස් ප්‍රවේග සංරචක වෙනස් වෙන්නේ නැහැ කියලා. ගලයේ තියෙන මේ පහ කියන ප්‍රවේගය එතනට ගියා කියලා තිරස් අතර තියෙනවා හැමම. එහෙනම් ඔය කොටස හදන්නේ රේගාසානි දාලා. හරි. ඒ කියන්නේ ගැටුණ මොහොතක පෙර ගම්මියතා ගද්දි ගලයේ ස්කන්ධේ m ගලයේ තිරස් ප්‍රවේගය පහෙන් ගුණ කරනවා. ඒතර අර එල්ලලා තියෙන එක නිශ්චලව තියෙන. ඒකට ගම්මිතාවක් නැහැ. දැන් ඒකයි මේකයි ඇලෙනවා. දෙන්න ස්කන්ධය සමාන හින්දා දැන් මුළු ස්කන්ධය දෙකයි. සංයුක්ත ලැබෙන විසික් වෙන වේගය දන්නේ නැහැ. පහ දෙකෙන් බෙදලා ගත්තාම v එනවා 2.5ක වේගය. තේරුණාද? පූර්ව අප්‍රත්‍යස්ත ගැටුම් කියන්නේ ගැටුමෙන් පස්සේ එකට ඇලී ගමන් කරනවා කියන එක. ඇලී ගමන් කරනවා නම් පුතේ රේගාසනිදාදී පෙරගම්මියතාව ගලට විතරයි තියෙන්නේ. එමු වරක් තිරස් ප්‍රවේගය 5. සමානයි ඇලුනම මුළු ස්කන්ධ 2m ගුණ කිරීම v සුළු කරා. මේකට එක ලකුණකුත් මේකට එක ලකුණකුත් තියෙනවා. මෙන්න මේ ලකුණු හම්බෙන්න නම් අනිවාර්යයෙන් ඒකක එක ලියලා තියෙන්න ඕනේ. හරි. තිරස්ස රේගාසනි දාලා තියෙනවා. right. ඊට පස්සේ ගැටුමේදී හානි වූ චාලක ශක්තිය ප්‍රතිශතය සොයන්න. හානි වූ චාලක ශක්තිය ප්‍රතිශතය. ආරම්භයේ තිබූ චාලක ශක්තිය වෙන්නේ භාගයයි ස්කන්ධයයි වේගය 5 5 වර්ගයයි. 5 වර්ග කරාම 25යි 25 දෙකෙන් බෙදන්න 25 දෙකෙන් බෙදුවම 12.5යි. ඒ මේ කියන්නේ ගලේ ස්කන්ධය. දන්නේ නැහැ. ගැටුමෙන් පසු චාලක ශක්තිය ලියනකොට භාගයයි ස්කන්ධය 2යි m හරි. වේගය මේක 1 5 යට 2 කියලා ලියලා වර්ග කරන්න. හරි. භාගයයි ස්කන්ධ 2යි m වේගය මෙයා 5 යට 2 යාගේ වර්ගය 2 2 කැපුණා. 5 වර්ග කරාම 25යි 25 බෙදන්න ඕනේ 4න් නේද? 2 වර්ග 4. 25ක් 4න් බෙදුවම 6.25යි. සිම්පල්. මේ පෙර චාලක ශක්තිය මේ පසු චාලක ශක්තිය. දැන් හොයන හානි වූ චාලක ශක්තිය ඔය දෙක අඩු කරලා ලියනවා. 12.5යි m වලින් අඩු කරලා 6.25යි m කියලා එක. ඉතුරු වෙනවා 6.25යි m කියලා කතාව. හරි. ඔය හානි වූ චාලක ශක්තිය. හානි වූ චාලක ශක්තියේ ප්‍රතිශතයනේ අහන්නේ. ඒ කියන්නේ හානි වූ චාලක ශක්තිය තිබුණු චාලක ශක්තියෙන් බෙදන්න. හරි. බෙදලා එන උත්තරේ ප්‍රතිශතය කරන 100න් ගුණ කරලා ගන්න. සුළු කරා එතන දෙකක් ආවා 100 දෙකෙන් බෙදලා ගත්තම 150ක උත්තරයක් එනවා. හානි වූ චාලක ශක්තියේ ප්‍රතිශතය 150යි. ඕක හරියට හදලා තිබුණොත් උත්තරය අරන් තිබුණොත් මම ඔයාලට ලකුණු දෙකක් දෙනවා. හරි. ඊළඟට C කොටසට යනවා. C කොටස මොනවද අහන්නේ? C වල අහනවනේ මේ චාලක ශක්ති හානිය ශක්ති සසනියම බෙද වැටේද නෝට් එක අමුයෙන්ම කියනවා. නැත. නැත කියලා ලියනකොට එක ලකුණයි. පහදන්නලු. මේක අප්‍රත්‍යස්ත ගැටුමක්. එහෙම ලිතරා ලියලා තිබ්බත් කමක් නැහැ. නමුත් මම ඇත්තටම බලාපොරොත්තු වුණා මේ ටික ලියයි කියලා. මෙහිදී හානි වන චාලක ශක්තිය තාපය දුනිය වැනි වෙනත් ශක්ති ප්‍රභේද වලට හැරි. ඒවාද සමග මුළු චාලක ශක්තිය තවමත් මුළු ශක්තිය චාලක ශක්තියේ මුළු ශක්තිය තවමත් සංස්ථිතිකයි. චාලක ශක්තිය අඩු වෙනවා තමයි. ඒ වුණාට ඒක අඩු වෙලා ඒක වෙන ශක්ති ප්‍රභේද වලට හැරෙනවා. තාපය දුනිය වගේ වට ඒවත් එක්ක අරගෙන බැලුවාම මුළු ශක්තිය තවම සංස්ථිතිකව තියෙනවා. හරි. උත්තරය එහෙම පැහැදිලි කරලා තිබ්බනම් තව ලකුණු දෙකක් ඔයාට තියෙනවා. හරි. ලකුණු 9ක් මම මේ වෙද්දි කියලා තියෙන්නේ. 3. ගැටුමෙන් පසු වස්තුව පැද්දී තන්තු තිරස්වන විට මෙහි ආතතිය ශුන්‍ය වේ. ඒ කියන්නේ දැන් අර ගල ඇවිලා අර වස්තුවේ වැදිලා දෙක එකට ඇලිලා හරි ප්‍රක්ෂේපණය වෙනවානේ මේ 2m එක මොකද්ද වේගය? මෙන්න මේ වේගයෙන් ප්‍රක්ෂේපණය වුණානේ පුතා. හරි 2.5 මිශ්‍රණ එකේ. ඊට පස්සේ ඕක මේ වගේ ප්‍රක්ෂේපණය වෙලා මෙන්න මෙතනට එනවනේ ඒක වෙලාවකදී. තිරස් පිහිටුමට එනකොටම ආතතිය කියන එක බිඳුවක් වෙලා යනවා. හරි. දැන් මේක වෘත්ත චලිතයක් වගේ. ආතතිය බිඳු වුණා කියන කේන්ද්‍ර අභිසාරී බලයක් නැහැ. ඒ කියන්නේ එතනට යනකොට වේග බිඳුවකුත් වෙනවා. කේන්ද්‍රය පැත්තේ තියෙන බලය තියෙන එකම එක ආතතිය ඒකත් බිඳු නම් කේන්ද්‍ර අභිසාරී බල නැහැ. එන කේන්ද්‍ර අභිසාරී තොරණ නැහැ. එහෙනම් එතනට එනකොට ස්පර්ශීය වේගයක් තියෙන්න බෑ. හරිද? ප්‍රශ්න විමසනවා මම තන්තු තිරස්වන විට වස්තුවේ වේගය බිඳුවයි. ඕනම් ඔයාලට එසන මේ දාලා බලන්න පුළුවන්. FM සමනේ මේ දාලා වැදුණු T බිඳුව හින්දා තොරණේ බිඳුවයි. තොරේ බිඳුව නම් කේන්ද්‍ර අභිසාරී තොරණ ලියන සූත්‍රයේ V වර්ග බෙදීම R V වර්ග බෙදීම R එන V බිඳුව. ඊට පස්සේ V බිඳුව කියලා ලිව්වා නම් එක ලකුණක් තියෙනවා.
එනයි තන්ත්‍රය දිග ගණනය කරන්න. ඔන්න බලන්න මෙයා මෙතනින් මෙතනට යනකොට පුතේ මේ තියෙන චාලක ශක්තිය මෙතනට යදි හැරරොයි බෝ ශක්තියට. භාගයයි ස්කන්ධය 2.2 m වේගය 2.5යි එයාගේ වර්ගයයි භාගයයි ස්කන්ධේ වේගේ වර්ගය මෙතනින් මෙතනට යද්දි වේග බිඳු වෙලා චාලක ශක්තියක් නැහැ. තනිකරක විභව ශක්තිය m විශිෂ්ට හැරිලා. 2m g 10යි උස ඉහළ යන උස කියන්නේ මෙන්න මේ නූලේ අරය තමයි. හරි. මෙතන ඉහළගේ උස ප්‍රමාණය කියන්නේ මේ කියන නූලේ අරය සිම්පල් r කියන එක. 2m ට 2m කැපෙනවා. හරි. දැන් සිම්පල් r ට යන උත්තරේ 2.5 වර්ග කරාම 6.25යි බෙදන්න මේ කියන 20. හරි. 3.125. ඇයි මේක දෙකෙන් බෙදුවා? තව 10කින් බෙදන්න උත්තරය 0.31225 මීටර. සෙන්ටිමීටර නම් 31.25. හරි. ඕක කොටස ලකුණු දෙකක් දෙන්න. හරි. ශක්ති සංස්ථිතිය දාලා තියෙන යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමයි. ඊට පස්සේ 4 කරත්ත තුල සිරි මිනිසා ගල ඉහත ආකාරයට විසි නොකර කරත්තේ තිරස්ස මිලි 20ක දුරක් ගිය පසු නැවත කරත්තේ තුලටම වැටෙනසේ ප්‍රක්ෂේපණය කරාලු. දැන් මේ මිනිස්සයා මේ කරේ මොකද්ද? මෙහෙම යනින් ගමන් විසික් කරන එකනේ. මෙහෙම පැත්තකට. නෑ. එහෙම අමතක කරන්නලු. මෙයාට ඕනකම තියෙන්නේ ඒ ගල නැවත කරත්තේ තුලටම වැටෙන්නලු. මිල 20ක් එහාට ගියාට පස්සේ. එහිදී ගල ප්‍රක්ෂේපණ කළ දිශාව කුමක්ද? කොහොමත් ඔයා දැනගන්න ඕනේ යන කරත්තකින් ගල විසික් කරද්දී ගලට ඉබේම කරත්තේ ප්‍රවේගය ලැබෙනවනේ. හරිද? එතකොට ඒක නැවත කරත්තෙට වැටෙන්න නම් විසික් කරන්න ඕනේ සිරස්ස ඉහළට. සිරස්ස ඉහළට විසික් කරන්න එතකොට උඩ ගිහිල්ලා එන්න යන කාලයක් යනවා. ඒ කාලය ඇතුළත කරත්තේ ප්‍රවේගයම අර ගලට තිරස් අතර ලැබිලා තියෙනවා. එතකොට මේ කරත්තේ ඇතුළේ ඉඳලා බලන මනුස්සයරක උඩ ගිහිල්ලා එනවා පේන්නේ. ඔයා ට්‍රේන් එක හරි බස් එක හරි දෙන්න මොන හරි මේ උඩ දාලා බලන්නකො ඒක එතනටමයි වැටෙනවා. විසි කරන්න ඕනේ සිරස්ස ඉහළට. හරි? එළියෙන් ඉඳලා බලන කෙනෙක්ට නිශ්චල ඉන්න කෙනෙක්ට නම් ඒක ප්‍රක්ෂිපිතයක් වගේ යනවා පේනවා. නමුත් මෙයාට පේන්නේ කෙලින් උඩ ගිහිලා එනවා වගේ. සිරස් ඉහළට කෙල එනවනේ ඒක ලකුණයි. ගල ප්‍රක්ෂේපණ කළ යුතු වේගය කුමක්ද? ගල ප්‍රක්ෂේපණ කළ යුතු වේගය. මෙහෙමනේ කරත්තේ පැත්තෙන් S = UT දාලා බලනවා මම. කරත්තේ මීටර 20ක් යන වෙලාව. කරත්තේ මීටර 20ක් යා ගන්න ඕනේ පුතේ. ඒතොර ආයාරක වැටෙන්න එපා. කරත්තේ වේගය 4නේ තියෙන්නේ. හරි. එහෙනම් 24 බෙදලා බැලුවම තප්පර 5යි. හරිද? කරත්තේ මීටර 20ක් යන ගත වෙන තප්පර 5යි. ඒ තප්පර 5 ඇතුළත මේක උඩ ගිහිලා එතට වැටෙන්න ඕනේ. ඒ කියන්නේ ගල උඩ යන්න විතරක් ගත කරන කාලේ ඕකෙන් භාගයයි 2.5යි. යන්න 2.5යි එන්න 2.5යි. මේ දැම කරත්තේට තිරස් අතර. දැන් ගලට සිරස් අතර විසමන යොදන හිටිය දානවා. උපරිම සර යන්න ඕන තප්පර 2.5ක් ඇතුළත ගල උපරිම සෙරවි බිඳුවයි ප්‍රක්ෂේපණ කරන්න ඕන වේගය දන්නේ. ඒ ඍණ 10යි හරි t 2.5යි. මේකෙන් භාගය. ඕක සුළු කරලා ගත්තම ගල විසික් කරන්න ඕනේ 25ක ප්‍රවේගයෙන් කියලා එනවා. 25ක ප්‍රවේගය. එක ලකුණයි. අන්තිමට අහනවා මෙහිදී ගල ප්‍රක්ෂේපණ කළේද කරත්ත ප්‍රවේගය වෙනස් නොවන්නේ මන්දයි පහදන්න. ඔව්. දැන් සමහර කාලයක් හිතෙන්න පුළුවන් සර් මේ ගල අයින් කරාම ගලේ ස්කන්ධය අඩු වෙනාම ගල අයින් වුණාම කරත්තේ ස්කන්ධය අඩු වෙලා වේගය පොඩ්ඩක් වැඩි වෙන්නේ නැද්ද රේගාසන යනවා කියලා. නෑ. දැන් සමහර විටයි නෑ කියලා කියන හේතුව කරත්තේ ස්කන්ධෙත් එක්ක බලද්දි ගලේ ස්කන්ධය නොගිනිය හැකි කියලා. නෑ එහෙමත් නෙවෙයි. ඒකට හේතුව කරත්තයෙන් ගල විසික් කරාට උඩට ගලට කරත්තේ තිරස් ප්‍රවේගය හම්බ වෙනවා. නිකන් උදාහරණ සංඛ්‍යා දාලා පෙන්නන්නම්. කරත්තේ ස්කන්ධේ 50යි වේගය 4යි කියලා හිතන්නකෝ. දැන් ගල නිකන් අතිශෝක්තියෙන් කියන්නේ ගල ස්කන්ධේ කිලෝග්‍රෑම් 5ක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ළමයට හිතෙන්නේ මේ අතර ගම්මියතා සංස්ථිතිය දාද්දි කරත්තේ ගල එක්ක ස්කන්ධේ 50යි ප්‍රවේගය 4යි. ගල අයින් කරාම කරත්තේ ස්කන්ධේ 45යි. දැන් ප්‍රවේගය දන්නේ නැහැ. ඒතර අනිවාර්යයෙන් මේක සුරු කරොත් නම් එන උත්තරේ 4ට වැඩි උත්තරයක් එනවා. මේක වැරදි. වැරදි ඇයි දන්නවද? ගල ස්කන්ධේ 4යි කියලා කියන්නකෝ. කිලෝග්‍රෑම් 5ක් කියන්නකෝ. නමුත් ඒක විසික් කරාට ඉහළට ඒකට තිරස් අතර ප්‍රවේගයක් තියෙනවා. අර 4ක ප්‍රවේගය හැමම ලැබෙනවා. එතකොට ගලට තිරස් අතර ස්කන්ධේ 5යි ප්‍රවේගය 4යි ගම්මියතාවක් තියෙනවා. කරත්තේ ස්කන්ධය 45ට අඩු වුණා ප්‍රවේගය හොයන්න ඕනි. දැන් මේ ගිල අඩු කරන්නකෝ.
50 4කින් අඩු කරනවනේ 5 4ක්. ඒක 45 4ක් තමයි ඉතුරු වෙන්නේ. හරි 4 45ක් ඉතුරු වෙන්නේ. එහෙම සුරු කරාම වීරය 4ම තමයි එන්නේ. right වෙනස් නොවෙන්න හේතුව ගල විසි කරන විට එයටද කරත්තේ තිරස් ප්‍රවේගය ලැබෙන නිසා. එයටද ගල් කරත්තේ තිරස් ප්‍රවේගය ලැබෙන නිසා. එහෙම ලිව්වා නම් තව එක ලකුණක් ඔයාලට දෙනවා. ඒ තුන්වෙනි කොටසට පැහැදිලි කිරීම. හරි C කොටසට. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 52ක් දායාද කළ කොන්දේසි රහිත හොඳම ප්‍රතිඵල මහේන් ජේකබ් නම්බර් 0 මානුවර